ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. කෘෂිභෝග වගාවන් අතරින් මෙරට වඩාත් ප්‍රචලිත වූයේ වීගොවිතැනය. විදේශ රටවලටද සහල් අපනයනය කළ හැකි තරමට පොහොසත් වූ වීගොවිතැන ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තයේ හදවත බඳුය. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා සුවිසල් දායකත්වයක් සපයන ගොවි පරපුරට වගා කටයුතු සඳහා අවශ්‍ය සියලු විසඳුම් පිරිනමන ප්‍රධානතම ආයතනය හේලිස් කෘෂිකර්මාංශයයි. වීගොවිතැනේ බිම් සැකසීමේ සිට අස්වනු නෙළන අවස්ථාව දක්වා මෙන්ම ඉන් පසුවත් සියලු කටයුතු සඳහා අවශ්‍ය වන යාන්ත්‍රික විසඳුම් ලබා දීමේ ප්‍රමුඛයා වන්නේ හේලිස් කෘෂි උපකරණාංශයයි. නවලොව නව තාක්ෂණය සහ දැනුම ඔස්සේ මෙරට වීගොවිතැන නව යුගයක් කරා රැගෙන යන්නට හේලිස් කෘෂි උපකරණ අංශයට හැකිවිය. ඒ ලොව පිළිගත් තාක්ෂණයේ පුරෝගාමී කෘෂි නිමැවුමක් වන කුබෝටා සමගින් නැරඹි කුබෝටා කරණය නමැති සංකල්පය ඔස්සේය. මම ඉස්සෙල්ලම ගත්ත 2011 කුබෝටා හාවෙස්ටර් එක තාමත් වැඩ ගන්නවා අවුරුද්දෙන්ට 14ක් වෙනවා. කුබෝටා 68 ආපු මුල් කාලේ තමයි ඉස්සෙල්ලා අපි ගත්තා නේද? 16 ஆண்டுலேருந்து 25 ஆண்டுகள 14 மிஷின் எடுத்துக்கிறோம். මෙරට වීවගාබි මාශ්‍රිතව නිහඬ විප්ලවයක් සිදු කරමින් ගොවිබිමේ පෙරලියක් ඇති කරන්නට හේලිස් කෘෂි උපකරණාංශය සමත් විය. එහිදී වීගොවිතැනට අවශ්‍ය සියලු කටයුතු සඳහා කුබෝටා යන්ත්‍ර මගින් විසඳුම් ලබා දිය හැකි විය. කුබෝටා කරණය යනුවෙන් හැඳින්වෙන්නේ වීගොවිතැනේ කරණය වූ යාන්ත්‍රීකරණයයි. කෙටි කාලයක් තුළ මෙරට ගොවිබිම් කුබෝටා කරණය විය. කුබෝටා නිෂ්පාදනවල විශිෂ්ට ක්‍රියාකාරීත්වය කල්පැවැත්ම හේලිස් සුවිශේෂ අලවීම් පසු සේවාව ජෙනුවින් අමතර කොටස් සැපයුම මෙන්ම ඉහළ පසු විකුණුම් වටිනාකම ඇතුළු අසම සම විශේෂාංග නිසාම ඒ ඔස්සේ වීගොවිතැන ආශ්‍රිත බොහෝ කටයුතු සාර්ථක ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාමට ගොවි ජනතාවට හැකියාව ලැබිණි. හේලිස් කුබෝටා කියන හාවෙස්ටර් එකේ තියෙන පර්ෆෝමන්ස් එක අපි සාමාන්‍යයෙන් අක්කර 2500ක් විතර කන්නකට අපි ටාගට් කපනවා. කුබෝටා 4 කොඩ්ඩලවිල வேலையாக்கள் விதப்பு வேலைக்கு வேலையாக்கள் 5 பேர் செய்த வேலையை 2 பேரை வச்சு வேலை செய்யக்கூடிய மாதிரி. දකුණු පළාතේ එරණ කුඹුරු වලට ගොයන් කපන්න හාන්න හොඳම බ්‍රෑන්ඩ් එකක් තමයි කුබෝටා බ්‍රෑන්ඩ් එක. කුබෝටා කරණය ඔස්සේ දෙවිමග සරු කරගත් ගොවි මහතුන් මේ වන විට රට පුරා විහිදී විසිරී සිටිති. විශේෂයෙන්ම වීගොවිතැන අතහැර යමින් සිටි තරුණ පරපුරද මේ පිරිස අතරට එක්ව සිටීම සතුටට කරුණකි. මට වසර 27යි. මගේ ජීවිතේට වටිනාකමක් දුන්න හේලිස් කුබෝටා. ජීවිතේ ජයගත හැකි වෙනත් සරුමන් සොයා යමින් සිටි ඔවුන් කුබෝටා කරණය සමග එක්ව යළිත් ගොවිබිම් සොයා පැමිණ සිටීම අනාගතය පිළිබඳ යහපත් පැතුම් දල්වයි. දැන් අවුරුදු 5ක් වෙනකොට ආරක්ෂක ඔපරේටර් 10 දෙනෙක් එක්ක මම දිගටම කරන් යනවා. අපේ ටාගට් එක තියෙන්නේ මේක තව ටිකක් දෙගුණ කරලා කර 5000ක වගේ ටාගට් යන්න. තව අවුරුදු 2ක් 3ක් අතර අපි මේක පුරුදු කරලා තව හේලිස් කුබෝටා මැෂින් 10ක් විතර ගන්න තමයි අපේ අරමුණ තියෙන්නේ. මෙරට වීවගාව ඉදිරියට රැගෙන යන අතරම සරු ව්‍යාපාර හිමිකරුවන් බවට ඔවුන් පත්ව ඇත්තේ රටටම ආදර්ශයක් සපයමිනි. හේලිස් කෘෂි උපකරණ අංශය පමණක් නොව මුළු මහත් රටම ඔවුන් ගැන ආඩම්බර විය යුත්තේ එබැවිනි. සවිමත් සමාජ ආර්ථික තත්ත්වයක් ඉහළ පිළිගැනීමත් සහ යහපත් හෙට දවසක් හිමි නව ගොවි පරපුරක් ලෙස ඔවුන් සම්භාවනාවට පාත්‍රව ඇත. ඇත්තටම කිව්වොත් මගේ මේ ජීවිතේට වටිනාකමක් ගෙනල්ලා දීලා තියෙන හේලිස් කුබෝටා තමයි. இருக்கிற ஹாவஸ்ட்டை கொடுத்தாலும் இன்னும் கேலிஸ் வாகனம் அதாவது குபோட்டா வாகனம் தான் இன்னும் மேலும் மேலும் எடுத்துக்கொண்டே இருப்பேன். දේශයේ හදවත බඳු වීගොවිතැන් සමග හදවතින්ම බැඳිමින් ගොවිබිමේ නව පෙරලියක් ඇති කරන්නට සමත්ව සිටින මේ සෑම අයෙක්ම සැබවින්ම හදවතේ මිනිසෙක් ලෙස ආදර ගෞරවයට සුදුසුකම් ලබන්නකි. ඒ හදවතේ මිනිසා නිර්මාණය කරන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙමින් සරු හෙට දවසක හිරු රැස් ලාංකේය ගොවිබිම් කරා රැගෙන එන හේලිස් කෘෂි උපකරණ අංශයේ කුබෝටා කරණය ඔස්සේ දේවි ගමනේ සරු මම්පෙත් සොයා යන හදවතේ මිනිසා අද මෙන්ම හෙටත් පරපුරෙන් පරපුර මුළු හදින් හරසර ලබනු ඇත. අත්පොල